සුබම සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට අරන් ආවේ නිවැරදිව කොහොමද පේස්ටි හදන්නේ කියලා. ඉතින් අපි දැන් බලමුද කොහොමද නිවැරදිව හදන්නේ කියලා. අපි මුලින්ම පාන් පිටි ග්‍රෑම් 500ක් අරගෙන මේ භාජනයට දාගමු. ඊට පස්සේ බටර් ග්‍රෑම් 50කුත් මේකටම දාගන්නවා. දාගත්තට පස්සේ ලුණු තේ හැඳි එකමාරුකුත් මේකටම එකතු කරගන්නවා. සීතල වතුර ස්වල්පයකුත් එකතු කර පදම එනටෙක් හොඳට අනා ගන්න ඕන. දෙහියුෂ තේ හැඳි 2ක් පමණ මේකට එකතු කරගන්නවා. එකතු කරගත්තට පස්සේ නැවත පාරක් හොඳට කලවම් කරගන්න ඕන. අපේ ඩෝ එක හරි පදමට ආවේ නැත්තම් අපි කූල් වතුර දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඒක ඔයාලගේ ඩෝ එක එන විදිහට තමයි ඔයාලා කූල් වතුර දාගන්න ඕන. ඊට පස්සේ අපි සීනි තේ හැඳි 2කුත් අපේ ඩෝ එක යොදා දාගන්නවා. ඊට පස්සේ අපි බෝලයක් විදියට මේ ආකාරයෙන් හදාගෙන සම්පූර්ණයෙන්ම කපන්න නැතුව මදක් කපලා නවත්තන්න ඕන. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ අපි මේකට යොදා ගන්නවා මාස්ටර් පෆ් ග්‍රෑම් 350. ඒක මේ ආකාරයෙන් අපේ ඩෝ එකේ හතර කොනෙන්ම මේ විදියට දාගන්න ඕන. ඊට පස්සේ අපි මේ ඔය ඊතලයේ තියෙන පැත්තට 7 පාරක් කරගන්න ඕන. කරගන්නකොට එක වතාවක් කරනවා මෙන්න මේ විදියට නවාගෙන ෆ්‍රිජ් එකේ දානවා මිනිත්තු 15ක්. ආයෙමත් දෙවෙනි වතාව මේ ඊතලයට කරනවා. ඊට පස්සේ ඒ ආකාරයෙන්ම තමයි මේ 7 පාරම කරන්නේ. 7 පාරම කරන්නේ ලේයර්ස් 7ක් පේස්ටි එකට එන නිසා මේ ආකාරයෙන් මම 7 පාරක් කරගත්තට පස්සේ අපි කරියට මම මේ ආකාරයෙන් යොදාගෙන තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට ඒක යොදා ගන්න පුළුවන්. අපි කරිය හදාගත්තට පස්සේ අපේ ඩෝ එක සෙන්ටිමීටර 8 කොටු වලට කපා ගන්නවා. මං ඊට පස්සේ මේකට බිත්තරයක් අරගෙන බිත්තරේ කහ මදයයි සුදු මදයයි වෙන් වෙන්න කරගෙන මේ ආකාරයෙන් බිත්තරේ කහ මදේ අපේ ඩෝ එක කැලි ගත්තට පස්සේ මේ ආකාරයෙන් කහ මදේ මේ විදියට ගා ගන්නවා. ඊට පස්සේ අපි මිනිත්තු 30ක් අවන් කර ගන්නවා. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා තව මම වීඩියෝ එකක් දැම්මම ඔයාලට බලන්න පුළුවන් bell icon එකත් ඕල් දාගෙන තියාගන්න. අදින් මම ඔයාලගෙන් සමු ගන්නවා.